සුබ දවසක් ඔබ සියලුම දෙනාට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ අලුතින් පබ්ලිෂ් වෙලා තියෙන තවත් රැකියා අවස්ථාවන් කීපයක් පිළිබඳව. ඉතින් අපි බලමු මොනවද රැකියා අවස්ථාවන්, ඒ සඳහා ආයුධම් කරන්න ඔබට තියෙන ඕනි ක්වොලිෆිකේෂන් මොනවද, ඒවැයි සැලරිස් කොහොමද, ඒ සඳහා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ දේශගුණික බලපෑම් අවම කිරීමේ බහුවධීර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා කළමනාකරණ සහකාර කාර්යාල කාර්ය සහායක සහ රියදුරු තනතුරු සඳහා මේ වන විට සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා. අපි එකින් එක බලමු මේ තනතුරු සඳහා තියෙන ඕනි සුදුසුකම්, වැටුප් පරිමාණ සහ අයදුම් කරන ආකාරය පිළිබඳව. මුලින්ම කළමනාකරණ සහකාර තනතුරු පිළිබඳව අපි බලමු. කළමනාකරණ සහකාර තනතුරේ තියෙන පුරප්පාඩු 3ක් සඳහා තමයි මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඉතින් ඒකට තියෙන සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ O level exam එකෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්, ගණිතය සහ තවත් විෂයන් දෙකක් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් සංවේදනය කිරීමේ හැකියාව සහ පරිගණක සාක්ෂරතාවය සමග අදාළ ශ්‍රේෂ්ඨයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙහි වැටුප් මට්ටම කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 2026 සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 2025-10 පරිදි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ චක්‍රලේඛ අනුව බලනකොට ඔබට මේ තනතුර සඳහා අවම වශයෙන් මාසිකව රුපියල් 70000කට ආසන්න වැටුපක් හිමි වෙනවා. දෙවන රැකියා අවස්ථාව තමයි රියදුරු තනතුර. මේ තනතුරේ තියෙන පුරප්පාඩු 3ක් සඳහා තමයි මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ O level exam එකෙන් වාර 2කට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ ඇතුළු විෂයන් 2කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද ඩ්‍රයිවිං ලයිසන් එකක් ලබා තියෙන්න ඕනේ. එතකොට ඒදී අපේක්ෂිත ප්‍රවණතාවය පැහැදිලිවම සඳහන් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙහිදීත් අර චක්‍රලේඛ අංක 2 අනුවම තමයි වැටුප් මට්ටම සකස් වෙන්නේ. එහිදී ඔබට සාමාන්‍යයෙන් අවම මාසික වැටුප රුපියල් 60000ක් පමණ ලැබෙනවා. තුන්වෙනි රැකියා අවස්ථාව තමයි කාර්යාල සහකාර. මේ තනතුරේ තියෙන පුරප්පාඩු 2ක් සඳහා තමයි මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුදු විදිහට ඉල්ලලා තියෙන්නේ O level exam එකෙන් වාර 2කට වැඩි වාර ගණනකදී විෂයන් 2කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේම සාමාන්‍ය කාර්යාල සහාය සහ ලිපිකරු රාජකාරී, ලිපිගුණ හැසිරීම, ලේඛන හැසිරීම සහ කාර්යාලයේ දෛනික කටයුතු වලදී නිලධාරීන්ට සහායීමේ සඳහා හැකියාව තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා අර චක්‍රලේඛ අංක 2 අනුව තමයි සැලරි සකස් වෙන්නේ. ඉතින් මෙහිදී ඔබට අවම වශයෙන් මාසිකව රුපියල් 52000ක පමණ වැටුපක් මෙම තනතුර සඳහා ලැබෙනවා. එතකොට අපි බලමු මේ තනතුරු තුන සඳහාම තියෙන්න ඕනේ සාමාන්‍ය කොන්දේසි මොනවද කියලා. මේ සඳහා යොදුම් කරන්න නම් ඔබගේ වයස් සීමාව වයස අවුරුදු 21කට නොඅඩු සහ වයස අවුරුදු 63ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම මේ තනතුරු සියල්ලම කොන්ත්‍රාත් පදනම මත අනුව තමයි සකස් වෙන්නේ. මුලින්ම 2026 දෙසැම්බර් 31 දක්වා තමයි ඔබට සේවා කාලය හිමි වෙන්නේ. ඊට පසු කාර්ය සාධනය සහ ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීම මත පදනම්ව සේවා කාලය දීර්ඝ කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ මේ තනතුරු සඳහා අයදුම් කරන්න කැමති නම් ඔබගේ CV එක, අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් සහ ඥාති නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. මූලික සුදුසුකම් ඔප්පු කිරීම සඳහා සහතිකවල සහතික කර පිටපත් අයදුම්පත් සමග හමුනා වෙන්න ඕනේ. ඒ වගේම ඒ විස්තර නොමැති අයදුම් කරුවන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් යොමු කිරීමේදී 2026 මාර්තු 26 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලින් ලැබෙන විදියට ව්‍යාපෘති අධ්‍යක්ෂ දේශගුණික බලපෑම් අවම කිරීමේ බහුවධීර වැඩසටහන් ප්‍රවේශය අංක 11 ජාවත්ත පාර කොළඹ 5 කියන ලිපිනයට මේ ඔබේ අයදුම්පත යොමු කරන්න ඕනේ. ඒ වගේම අයදුම් කරන තනතුර ඔබේ වන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔබට තියෙන සුදුසුකම් අනුව ඔබට පුළුවන් මේ තනතුරු සඳහා අයදුම් කරලා බලන්න. අපි ඔබට ආරාධනා කරනවා මේ තනතුරු සඳහා අයදුම් කරලා බලන්න කියලා. ඉතින් මේ වගේම තවත් රැකියා අවස්ථා සම්බන්ධ වීඩියෝ වලින් ඉතා ඉක්මනින් ඔබ හමු වෙමින් බලාපොරොත්තු වෙන අද අපි ඔබෙන් සමු ගන්නවා. සමග රැඳී සිටි ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.